තමාව තංගල්ල ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ භාරයේ රඳවා තබාගෙන සිටින්නේ හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ අනිවාර්ය රාජකාරී නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයවලුන් හට රුපියල් කෝටි 30ක් නොදුන් නිසාවෙන් බව මෙරට අපරාධ කල්ලි සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස කුප්‍රකටත්වයට පත් හරක්කටා හෙවත් නදුන් චින්තක ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. අද පෙරවරුවේ කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යලි ඔහුව රැගෙන යන අතරතුරදී සැකකාර හරක්කටා මෙම ප්‍රකාශය මාධ්‍ය වෙත සිදු කර ඇත්තේ. තමන්ව තංගල්ලේ රුපියල් කෝටියක් පමණ වියදම් කරමින් තබාගෙන සිටින්නේ ඉහතකී ප්‍රබලයින් හට අදාළ මුදල ලබා නොදුන් නිසා බවයි හරක්කටා සඳහන් කර ඇත්තේ. තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ පාතල්ල කල්ලි සමාජිකයෙක් යයි කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටාගේ රෝගී තත්ත්වය ප්‍රදේශීය භාර අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු හෝ ඔහු විසින් නම් කරන වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර තම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා අද ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබෙනවා. එම නියෝගයෙන් අනතුරුව අධිකරණයෙන් පිටතට පැමිණෙමින් සැකකාර නදුන් චින්තක නැමැත්තා මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා.